ඔයත් කැමතිද ලංකාවිදන් පිටරට ජොබ් එකක් පාර්ට්ටයිම් විදියට කරන්න ජාමතර ආදායමක් ලාබා ගන්න හොඳම චාන්සකත්තමයි මේක ඉතිවට ලංකාවිදම් පාර්ට්ටයිම් විදියට වෙනත් රටක දාලා තියෙන ජොබ්යක් හයිබිඩ් විදියට කරලා වාට අමතර ගානක් උපයගන්න විදිහක් ගැන තමයි ඔන්න අදමං මේ විඩිගෙන් කතා කරන්න හදන්නේ ඉතින් මේකට මම එක වෙබ්සයිට්යක් තෝරගෙන වෙබ්සයිට් එක තරූ තමයි මේ දෙවල් කරන්න හදන්නේ ඉතින් මුලින්ම Google එකට යන්න Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ හයරින් කැෆේ කියලා ඉති මෙන්න මේක තමයි වෙබ්සයිට් එක මෙන්න මේ හයරින් කැෆේ ඒ ජොබ් සර්ච් කියලා තියෙනවා ඉති මේකවා කලික් කරගෙන මේක ඇතුල්ට එන්න ඕනේ ඉති මේ වගේ ඉන්ටෆේසයක් තමයි යවාට තියෙන්නේ ඉති මේකේ ඔයා මුලින්ම මෙතනින් ලොගින් ඉන්නවෙන්න ඉතින් ම මේලා ලොගින් ඉන්නවෙන්න යන්න හැ මේක ලොගින් ඉන්නවෙන්න ලේසි ලොගින් ටච් කරලා මෙතන කටිනව විත් Google කියන එක දීලවාගේ දැන්ට බ්‍රවස එක ලෝඩ්ඩලා තියෙන බ්‍රවස එක ලොගින් වෙලා තියෙන ඕනම Google කවුන්් එකක් කලික් කල දීලවට මේකට පහසුවම ලොගින් එන්න පුළුවන් ඉති ඊට පස්සේ මේගින්ට ෆෙස්සත් තම ලොගින් වුණට පස්සෙවාට පේනෙ මෙතනවාට පේනවා ජොබ්ස් ගොඩක් තියෙනවා ඉතින් මෙතනවා මුලින්ම කරන්න ඕනේ මෙතන දැම් සිංගප්පෝ කියලමගේ වැටලා තියෙන්නේ ඉති මේකවා මුලින්ම සර්ච් කරගන්න ඕනේ ඔයා මොකක්ද මේ අයිබිට් ජොබ් එක රිමෝට් ජොබ් එක කරන්න තියෙන ලොකේෂන් එක කියලා ඉතින් මම දැන්ට US සර්ච් කරගෙන ඇප්ලයි කරනවා එතකොටට බලාගන්න පුළුවන් දැන්ට ජොබ්ස් ඇවිල්ලා තියෙනවා ලක්ෂ 19ක් වගේ ජොබ්ස් ප්‍රමාණයක් පෙන්නනවා ඉතින් මෙතනින් ඔයාට මුලින්ම ඔයා කැමතිම පාත්තය මොකක්ද ඔයාට කරන්න පුළුවන් පාත්තය මොකක්ද කියලා මෙන්න මෙතනින් ෆිල්ටර් කරගන්න ඕනේ ඉතින් මුලින්ම ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මෙතනින් වා ෆිල්ට කරගන්න ඕනවා මොනවද කරන්න කැමතිවට මොනවද කරන්න පුළුවන් වැඩ කියලා ඉතින් මේක ගොඩක් තියෙනවා ඒරියස් ඉතින් මෙතනවා මොනවද කරන්න පුලන් කියලා මුලින්ම සිලෙට් කරගන්න ඕනේ ගැන මොකක්දවගේ නිච්චක කියලා ඉතින් මෙතන අපි කස්ටමර් සෝෂල් සර්විස් ගියොත් එහෙම තියෙනවා ඊට පස්සේ quality and safety quality assurance research පැත්තට research development food and hospitality හැම දෙයකම වගේ මෙතන තියෙනවා ගොඩක් ඒවා තියෙනවා education පැත්තෙන් ඊට අමතර sales and marketing business operation මේ හැම එකෙන්ම වාට ගොඩක් jobs මෙතන තියෙනවා දැන් මම මෙතන විදිහට මම නිකන් designing පැත්ත creative and art service design and creative පැත්තෙන් මම නිකන් design පැත්තට ටික් එකක් දාගෙන apply කරන්න ඊට පස්සේ වට පේනවා 2734ක් වගේ jobs තමයි මේ වෙලාවේ පෙන්වන්නේ එතකොට ඒකට salary කියන එක ටිකකට පස්සේ වාට මේක දාන්න පුළුවන් anytime ද හවලිද කොහොමද කියලා ඉතින් මෙතන මුලින්ම මම නම් රෙකමන්ඩ් කරන්නේ any time කියන එක දාලා තියාගන්න amount එකක් මොකුත් දාන්න නැතුව apply කරලා තියාගන්න ඒ කමිට්මන්ට් කියන එකට ගියට පස්සේ ඔයාලට මෙතනින් part time ද full time ද මොකද්ද කරන්න ඉන්නේ කියලා ඔයා මේව කරගන්න ඕනේ ඉතින් මන්නම් කියන්නේ දැන් ඔයා කරන්න ඉන්නේ part time නේ එතකොට part time එකට විතරක් ටික් එක දාගෙන අනිත් ඔක්කොගෙම ටික් අයින් කරන්න දාලා apply කරන්න මෙතන එක්ස්පීරියන්ස් වලට ගිහලා ඔයාට ඕනනම් මොනවද එක්ස්පීරියන්ස් ඊට පස්සේ ජොබ් ටයිටල් පැත්ත ඊට පස්සේ এডুকেෂන් හැමදේම ඔයාට මෙතන ඕන ෆිල්ටර් කරගන්න පුළුවන් ඉතින් මම මේ වෙලාවේ මේ ටික විතරයි ෆිල්ටර් කරගන්නේ ඉතින් මේ ෆිල්ටර් කරගත්තට පස්සේ ඔයාට පේනවා දැන්ට ජොබ් 60ක් වගේ තමයි පෙන්වන්නේ ඉතින් ඔයාට ඊට පස්සේ මෙතනින් ඔයා කැමතිම ජොබ් එකක් මෙතන තියෙනවා ඩිස්ප්ලේ බිල්ඩර් ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයින් ස්ටුඩන්ට් ඇසෝසියේට් ඔය ගොඩක් දේවල් තියෙනවා මෙතන ගොඩක් කම්පැනිස් තියෙනවා ඉතින් මම දැන් මෙතන එකක් නිකන් සිලෙක්ට් කරලා ඔයාට මෙතන ජොබ් ඉන්ෆෝ එක තියෙනවා කම්පැනි ඉන්ෆෝ එක තියෙනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා ඔයාට මේ හැම දෙයක්ම කියවලා බලලා මේ කම්පැනි මොකක්ද කියලා බලලා ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන් ඉතින් මේකට ඔයා ඇප්ලයි කරන්න ඉන්නවා නම් ඔයාට මෙතන කෙලින්ම ඇප්ලයි now කියන එක ටික් කරාට පස්සේ කෙලින්ම රීඩිරෙක්ට් වෙනවා ඒ අදාළ ජොබ් එක දාලා තියෙන කම්පැනියේ වෙබ්සයිට් එකට ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාට පේනවා මෙන්න මේක තමයි දාලා තියෙන වෙබ්සයිට් එක මේක තමයි ජොබ් එක ඒකේ තියෙන ඔක්කොම ඩියුටිස් රික්වයර්ඩ් ක්වොලිෆිකේෂන් හැමදේම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා ඉතින් ඔයා ඊට පස්සේ ඔයාට මෙතනට ඇප්ලයි now කියන එක ටික් කරලා ගිහිල්ලා ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකට ඇප්ලයි කරන විදිය වෙනස් වෙනවා ඉතින් මේකේ කියන විදියට මේක ඊමේල් එකේ පාස්වර්ඩ් එක දාලා මුලින්ම සයින් ඉන් වෙලා ඊට පස්සේ තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ ඉතින් ඊට පස්සේ මම දැන් වෙන එකකට ගියොත් ඒකේ තියෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඇප්ලයි now ගියොත් අර බලා ගන්න පුළුවන්. එතකොටත් රීඩිරෙක්ට් වෙන්නේ ඒ අදාළ කම්පැනියේ වෙබ්සයිට් එකට. මේ තියෙන මේකේ වෙබ්සයිට් එක. ඉතින් මේකෙත් ඔයාට අර විදිහටම අරකේ දාලා තියෙන හැමදේම රික්වයර්මන්ට් මොනවද
රෙස්පොන්සිබිලිටිස් මොනවද හැමදේම මේකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මේකට ඔය ඇප්ලයි කරනවා නම් කෙලිම මෙතන ඇප්ලයි කියන එක ටික් කරලා අර විදිහටම ඔටෝෆිල් රිසම් දෙන්න පුළුවන්. එතනින් පස්සේ ඔයාට කෙලින්ම ඔයාට තියෙන CV එක අප්ලෝඩ් කරලා ඒ වගේ මෙතන තියෙන විදිහට මේ විදිහට CV එක අප්ලෝඩ් කරලා එතනින් අර next ගිහිල්ලා ඔයාගේ ඉන්ෆර්මේෂන් ඔයාගේ එක්ස්පීරියන්ස් ඒ හැමදේම මෙතන ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ රිවිව් කරලා ඔයාගේ ඊමේල් එකට මේල් එකක් කියනවා ඔයාව සිලෙක්ට්ද නැද්ද කියලා. සිලෙක්ට් නම් ඔයාට ඒගොල්ලත් එක්කලා දිගටම ජොබ් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තවත් ජොබ් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම ජොබ් එකකටම වගේ ඔයාලට ඕන නම් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ජොබ් එකට ඇප්ලයි කරන්න කිසිම මුදලක් ඇය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඔයා හොඳ CV එකක් හදාගෙන ඔයාගේ පැත්තට ඒ කියන්නේ ඔයා කරන්න කැමති ඔයා part time කරන්න කැමති නිච් එකට අදාළව ඔයා අනිවාර්යයෙන්ම CV එකක් හදාගෙන මේ තියෙන හැම ජොබ් එකකටම වගේම ඇප්ලයි කරන්න. ඉතින් ඔයා මෙතන 60ටම ඇප්ලයි කරොත් ඔයාලා සමහරකට අඩුම ජොබ් 4-5ක් අඩුම මං කියන 4-5ක් හරි සිලෙක්ට් වෙන්න පුළුවන්. එතකොට එතනින් ඔයාට කරන්න පුළුවන් මොකද්ද කියන ජොබ් එක තෝරගෙන ඔයාට දිගට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් 8-5 වැඩ ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් අවස වැඩ ඇරලා ඇවිල්ලා රෑ ටයිම් එක තියාගන්න මේකේ වැඩ කරන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඩොලර් වලින් හම්බ වෙන නිසා ඔයාට හොඳ මුදලක් part time විදිහට හම්බ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේකත් try කරලා බලන්න. ඔයාට නිකන් ඉන්න ටයිම් එකේදී රෑට නිකන් Facebook නැත්නම් නිකන් YouTube යන ටයිම් එක මේ වගේ පොඩි දෙයකට වැය කරලා ඔයාට අමතර ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගත්නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වටින වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම bell icon එක click කරලා subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.